සීගිරිය යනවා නම් 4න් පස්සේ යන්න හිතන්නවත් එපා. හේතුව මං හතිදාලේ ඉවර වෙලා කියන්න. සීගිරියට හැම වුණත් බීච් එකට හැම නෙවෙයි. බීච් එකට යනවා නම් 4න් පස්සේ යන්න හිතාගෙනම යන්න. හේතුව දැනගන්න ඕනි නම් එක දවසක දවල් වරුවක බීච් එකට වෙන් කළම් බලන්නකෝ. ආස හිතෙයි. මාත් එක්ක රෝන්දයක් යන්න ආස නැද්ද? යන කට්ටිය මේ බස් එකට නගින්න. ඩියුස්කල් සබ්ස්ක්‍රයිබ් කරන්න. අරුගම්බේ කියන්නේ ලංකාවේ තියෙන ගොඩක්ම ප්‍රසිද්ධ නැගෙනහිර බීච් වලින් එකක්. බීච් ඔක්කොම එකයි කියලා හිතුවට අපි කලින් ගිය පාසිකුඩා බීච් එකට වඩා නම් මේක ෆීල් එක ටිකක් වෙනස්. මොකද එදා අපි එතනට ගිය දවසේ එතන රැල්ල නැහැ. ඒත් අද අපි ගිය දවසේ මෙතන රැල්ල නවතින්නෙම නැහැ. ඉතින් ඒ හින්දාම පොඩ්ඩක් අපි මෙතන අයගෙන් විස්තර ටිකක් හොයලා බැලුවා මේ පැත්තේ තියෙන ප්‍රසිද්ධම රහසක් අන්න එතනදී අපිට හම්බ වුණා. ඒවගේ දිහා බලන් කියන්නත්. ඒකත් අපි අනිවාර්යයෙන්ම කියන්නම්කෝ අන්න එතන තමයි අපිට හරියනම ප්ලේස් එක. වීඩියෝස් වලට බොරු කියන්න බැහැනේ. අවංකවම ගත්තොත් අපිට දැනුනේ නම් මේ බීච් එකට වඩා මෙතනට යන පාර තමයි. අපි ගියේ මොන්රාගල සියඹලාණ්ඩුව පාරේ. ජීවිතේ දැකපු ආසම විදිහ ලස්සන පාරවල් වලින් එකක් තමයි මේ අපි S2කින්ම දකින්නේ. මේ පැත්ත වියලි කලාපයට තමයි අයිති වෙන්නේ. ඒත් මෙතන දැනෙන ෆීල් එකේ නම් වියලි ගතියක් නම් දැනෙන්නෙම නැති තරම්. ඒකට පළවෙනි හේතුව තමයි අපි ටිකක් උදෙන්ම පිටත් වුණ එක. උදේ 6ට 6:00 වගේ තමයි අපි මේ ගමන පටන් ගත්තේ. මීදුමත් එක්ක දැනෙන ෆීල් එක ඉතින් අපේ දෙවනි හේතුව තමයි ලාහුගල. දන්න අය දන්නවා, නොදන්න අයත් ඉන්නවා නම් පරිස්සමෙන් බලන්න මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් වලට උනත් ඇබ්බැහි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ ලස්සන පාරෙන් ලොකුම ලොකු කොටසක් වැඩිලා තියෙන්නේ ලාහුගල රක්ෂිතය මැදින්. හිත නිවන්න නම් කියාපු පාරක්. ඔයාලගේ ඇස් දෙකත් මේ වගේ තැන්වලට අරගෙන ඉන්න ළමයි එකම තැන තියාගෙන ඉන්නේ නැතුව කෑම ගෙදරින් කඩචෝරු මගින් ලස්සනම කතා මුලින්ම කියන්න නිසා තමයි අපි මුලින්ම කිව්වේ. හැබැයි අපි මේ කන්නේ ලාහුගල රක්ෂිතයට පොඩ්ඩකට කලින්. Welcome to Beach Road. දන්න තැනක් නම් කල්තියාම ලෑස්ති වෙලා ඉන්න තිබුණා. ඒත් හැඩ වැඩ බලලා එන්න කියලා අපි මුලින්ම කළේ බීච් එකට පයින් ගිහින් මුලින්ම බීච් එකේ තත්ත්වය බලලා එන එක. දුකින් වුණත් කියන්න ඕනේ මෙතන අපිට කම්ෆර්ටබල් ෆීල් එකක් නම් ලොකුවටම දැනුනේ නැහැ. දවල් වරුවේ අවවෙසරත් එක්ක ඒ වෙලාවෙ එහෙම දැනෙන්නේ නැති. අන්න ඒ නිසා අපිට වැරදුනාට ඔයාලට වරදින්න කලින් කිව්වේ හවස 4ට හෝ උදේ 6ට
අනිවාර්යයෙන්ම මේ වගේ තැන්වලට යන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ගර්ල්ස්ලට කියන්නේ බියුටිෂියන් කෙනෙක් විදිහට එක මගෙන් ඔයාලට දෙන පොඩි උපදෙසක්. කොහොම වුණත් අයියලා නම් පැය 3කට වඩා මෙතන නැටුවා. කොටින්ම කිව්වොත් ගෙදරට යද්දී කට්ටිය වාහනේ අරන් ගියේ මාරුවෙන් මාරුවට. ඒ තරමට එයාලා මේක එන්ජොයි කළා. එතනින් පස්සේ ලන්ච් එකට මුහුදු මහා විහාරයට. එතන බීච් එක නම් හරිම සැරයි. ඒ ප්ලේස් එකට වෙලා මුහුද දිහා බලාගෙන මේ විදිහට ලන්ච් එක ගන්න එක නම් ඒක නම් වව් එකක් ආ. ඕ තව පොඩ්ඩෙන් ප්‍රසිද්ධ රහස අමතක වෙනවනේ අපිට කියන්න. ආරුගම්බෙන්න ඔයාලට නිකමට හරි මේ තැන ෆීල් වෙන්නේ නැහැ වගේ දැනුනොත් අපිට ලැබුණු රහස් ආරංචි මාර්ගවලට අනුව මේ අහල පහලම මේ වගේම සමහර විට මීටත් වඩා හොඳම ප්ලේස් එකක් තියෙනවා යන්න. ඒ තමයි විස්කි බීච් එක. ඔයාලා හැමෝටම Google Map තියෙනවනේ. Google Map එකේ ගහලා බලන්න ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඇත්තටම අපි මේ ගැන අන්තිම මොහොතේ දැනගත්ත නිසා අපිට යන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද එදා අයියට නයිට් ෂිෆ්ට් එක. එහෙම නැත්නම් ඉතින් අපි අනිවාර්යෙන් මෙතනටත් යනවා. මොනවා වුණත් සැලෙන්න එපා. අපි ඊළඟ පාර මුලින්ම යන්නේ අන්න එතනට. එතනට ගිහින් එතන තත්ත්වය හරියටම කියන්නම්කෝ. එතකන් අපේ 10න් 6ක විතර රේටින් එකක් එක්ක ආරුකම්බේ කතාව නවත්තනවා. අපි ඩියුස්